අපේ රියසවන YouTube චනල් එකෙන් මේ වෙද්දි මාකට් එකේ බලන්න හම්බ වෙන වාහන ගොඩක් ඔයාලා ඉස්සරහට අරගෙන ඇවිත් ඉවරයි. අද අපි කතා කරන්න යන්නේ ඕගොල්ලෝ මේ දවස්වල දැක්ක මොඩර්න් ටච් ස්ක්‍රීන්ස්, ටර්බෝ එන්ජින්ස්, ඩ්‍රයිවර් ඇසිස් මේ කිසිවක් නැති පියෝ ඩ්‍රයිවිං ප්ලෙෂර් කියන කන්සෙප්ට් එක වෙනුවම ඉන්වෙන්ට් කරපු හැමෝම ආදරය කරන අපේ කාලේ BMW එකක් ගැන 1989 BMW 316i E30 ෆෝඩෝ සෙඩන් මොඩල් එක. මේ කාර් එක ශ්‍රී ලංකාවල අදටත් රියල් ඩ්‍රයිවර්ස් කාර් එකක් කියලා රෙස්පෙක්ට් එකෙන් කතා කරන ක්ලාසික් අයිකන් එකක්. ඔයා BMW ෆෑන් කෙනෙක්ද? ක්ලාසික් කාර් ලවර් කෙනෙක්ද? නැත්නම් පරණ වාහන බෝරින් කියලා හිතන කෙනෙක්ද? වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද ඒ ඔපිනියන් එක චේන්ජ් වෙන්න ලොකු chance එකක් අද තියෙනවා. එහෙනම් අද වීඩියෝ එක පටන් ගමු. මේ ඔබේ වාහන සිහිනය සැවෑ කරන ලංකාවේ එකම සෙවන රිය සෙවන සමගින් මම නිපුල් දේමින්ද. BMW E30 කියන්නේ BMW 3 Series දෙවනි ජෙනරේෂන් එකට 1982 ඉඳන් 1994 දක්වා මේ ජෙනරේෂන් එක ප්‍රොඩියුස් කරා. හැබැයි මේ E30 කියන ජෙනරේෂන් එක BMW වගේම සම්පූර්ණ වාහන ඉන්ඩස්ට්‍රි එකටම ගොඩක් ස්පෙෂල් ජෙනරේෂන් එකක්. එහෙම මේ E30 එක ස්පෙෂල් වෙන්නේ මෙන්න මේ කියන කාරණා හින්දා. නම්බර් 1 3 Series එක පළවෙනි වතාවට ෆෝඩෝ සෙඩාන් එකක් විදිහට ඉන්ට්‍රොඩියුස් කරේ මෙන්න මේ කියන ජෙනරේෂන් එකේ. ඒ වගේම පළවෙනි ස්ටේෂන් වගන් සහ ටූරින් කන්සෙප්ට් එකත් පොපියුලර් වුණේ මෙන්න මේ කියන ජෙනරේෂන් එකේ. ඒත් එක්කම පළවෙනි ඩීසල් ඔප්ෂන් එකකුත් මුලින්ම ජෙනරේෂන් එකට හම්බුනේ මෙන්න මේ 3 Series එකේ. ඒ වගේම මුළු BMW හිස්ටරි එකේම පළවෙනි all wheel drive කාර් එක E30 325iX කියන ටෙක්නොලොජි එකත් එක්ක නැත්නම් ඒ කියන කාර් එකත් එක්ක අපිට හම්බ වුණා. මේවා අද කාලේ ටෙක්නොලොජි එක ලොකු දෙයක් නෙවෙයි වගේ පෙවුනට 1980 දී මේවා සෑහෙන්න බිග් ඩීල්ස් විදියට තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆෝඩෝ සෙඩාන් එක කොහොමද මේ ලයින් අප් එකට ආවේ? E30 launch උනේ 1982 අවසාන භාගයේ. ඒ වෙනකන් two door coupe සහ convertible models තමයි මෙන්න මේ කියන 3 series එකෙන් අපිට හම්බුනේ. ඊට පස්සේ 1983 සැප්තැම්බර් වෙද්දී ෆෝඩෝ මොඩල් එකක් රේන්ජ් එකට එකතු වෙනවා. ඒක BMW සමාගමට ප්‍රැක්ටිකල් බයර්ස්ලා එකතු කරගන්න හදපු ලොකු මූව් එකක් වුණා. මොකද two door ස්පෝර්ට්ස් කාර් එකකින් හම්බ වෙන ෆීල් එකයි ෆෝඩෝ එකෙන් ෆැමිලි යූසිබිලිටි කියන එකයි ඩිෆරන්ට්ලි අපිට හම්බ වෙන නිසා. මේ ඔක්කොටම වඩා විශේෂම හේතුව වුණේ E30 M3 අයිකන් එකේ ඉපදීමයි. ඉතින් E30 ගැන කතා කළොත් M3 ගැන නොකිය ඉන්න බෑ. ෆස්ට් එවර් BMW M3 එක E30 ප්ලට්ෆෝර්ම් එකට තමයි බිල්ඩ් වෙන්නේ. ඉතින් ලෝකෙ හැමෝම දන්න මේ M3 එක ස්පෝර්ට්ස් කාර් එකක් විතරක් නෙමේ හැබැයි මෝටර් ස්පෝර්ට් අයිකන් එකක් වෙලා තමයි නැවතුනේ. E30 M3 එකේ S14 high revving 4 cylinder engine එක මේ ඔයාලට පේන 316 එකට totally different universe එකක්. ඒක හින්දම E30 platform එකට අදටත් legendary respect එකක් හම්බ වෙලා තියෙනවා. හරි. දැන් අපි මේ කාර් එකේ performance details වලට එමු. ඉතින් මේ 1989 316i E30 එක ගොඩක් මාකට් වල එන්නේ 1.6 liter 4 cylinder engine එකක් එක්ක. මේ engine එක inline 4 cylinder naturally aspirated විදිහට තමයි හම්බ වෙන්නේ. මේ engine එකෙන් 100 HP horsepower සහ 141 Nm torque එකක් නිපදවා ගන්න පුළුවන් වෙලා තිබ්බා. මෙතන interesting point එක වෙන්නේ අද 100 horsepower කියන්නේ slow වගේ. නමුත් E30 එකේ ඩ්‍රයිවිං ෆීල් එක horsepower එකකින් නෙවෙයි ඒත් weight, gearing සහ steering feedback එක chassis balance එකත් එක්ක ලස්සනට ආපු නිසා drivers car කියන විදිහට හම්බ වෙලා තියෙනවා. ඉතින් 1989 දී මේ වාහනේ 0 to 100 km යන්න 12.1 seconds වගේ ගිහිල්ලා තිනවා වගේම top speed එක පැයට කිලෝමීටර් 182ක ප්‍රමාණයක් වෙනවා. මේ E30 vibe එක නියමෙටම එන්නේ rear wheel drive layout එකේ.
5 ස්පීඩ් මැනුවල් වර්ෂන් එක ලංකාවේ වැඩියෙන් ආදරේ හම්බෙලා තියෙනවා. ඒ වගේම ඔටෝමැටික් තිබුණත් E30 ෆීල් එක මැනුවල් එක තරම් හොඳටම හම්බ වෙන්නේ නැහැ කියලා තමයි ගොඩක්ම ක්‍රිටික්ස් තියෙන්නේ. ඉතින් සර්විසිං සහ මේන්ටනන්ස් වලට ආවා මෙකැනිකල් සිම්ප්ලිසිටි නිසා මොඩර්න් කාර්ස් වගේ කම්ප්ලිකේටඩ් ඉලෙක්ට්‍රොනික්ස් අඩු හරියටම මේන්ටේන් කරා නම් ලොන් ලාස්ටිං හොඳින් එන්ජින් එකක් තියෙන වාහනයක්. E30 කමියුනිටි එකක් ලංකාවෙත් තියෙන නිසා නොලෙජ් එකත් ගොඩක් මාකට් එකේ බලා ගන්න පුළුවන්. අපි දැන් වාහනේ එක්ස්ටීරියර් ඩිසයින් එක ගැන කතා කරමු. BMW E30 ඩිසයින් එක මොඩර්න් ඇග්‍රෙසිව් කාර්ස් වලට කම්පෙයාර් කරන්න බෑ. මේක ක්ලීන්, බොක්සි, ටයිම්ලස් ඩිසයින් එක. ෆ්‍රන්ට් එන්ඩ් එකෙන් අපිට ලෙජෙන්ඩරි hot setup BMW signature round headlights හම්බෙලා තියෙනවා. ඒ වගේම iconic kidney grill, flat front hinged bonnet එක, excellent driver visibility එකක් වගේම maintenance වලටත් පහසුවක් ඇඩ් කරලා තියෙනවා. මේ overall Atlantis blue color එකත් එක්ක side view එකෙන් අපිට sharp shoulder line එකක්, හොඳ outward visibility එකකට ගැලපෙන thin pillars උත් හම්බෙලා තියෙනවා. බොහොම ලස්සන BBS look එකක් තියෙන 16-inch wheels එක්ක fake lines vents මුකුත්ම නැති 4-door sedan එකකට ගැලපෙන practical proportions එක තමයි මේ වාහනේ හම්බෙලා තියෙන්නේ. rear design එකත් classy, simple tail lamp සහ clean boot design එකක් එක්ක බොහොම timeless design එකක් ලැබිලා තියෙනවා. E30 ඉන්ටීරියර් එකත් අද කාලේ මොඩර්න් ලක්ෂරි වලට වගේ ෆ්ලෑෂි නෙවෙයි. ඩෑෂ්බෝඩ් සහ ලේඅවුට් එකත් ස්ලයිට්ලි ඩ්‍රයිවට ඇන්ගල් වෙලා ක්ලියර් ඇනලොග් ගේජස් උත් එක්ක හැමදේම ඉතා පහසුවෙන් කරගන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. මේකත් එක්කම විවිධාකාරී ඉන්ටීරියර් ෆිනිෂර්ස් උත් බලාගන්න පුළුවන්. සීට් සහ කම්ෆර්ට් වලට ආවමත් හොඳ බෝල්ස්ටරින් එක්ක කම්ෆර්ටබල් සීට්ස් හම්බෙලා තියෙනවා. රියර් සීට්ස් උත් වයසෙන් වැඩි අයට උනත් සුදුසුයි. හાર્ඩ් ඩියුරබල් ප්ලාස්ටික්ස් එහෙම තිබුණට අවුරුදු 30කටත් වැඩි කාලයකටත් පස්සේ තාමත් ෆන්ක්ෂනින් බටන්ස් එක්ක BMW ක්වොලිටි එක තාමත් ඒ විදිහටම මේ වාහනේදී බලා ගන්න පුළුවන්. හැබැයි ෆැන්සි ඇම්බියන්ට් ලයිටින්, මසාජ් සීට්ස්, ටච් ස්ක්‍රීන්ස්, Apple CarPlay මේ වගේ දේවල් නම් මේ වාහනේ නැහැ. මොකද මේක ඩ්‍රයිවිං කාර් එකක්, ගැජට් කාර් එකක් නෙවෙන නිසා. 316i කියන්නේ කලින් කිව්ව විදිහටම ෆාස්ට් කාර් එකක් නෙමෙයි. හැබැයි බොහොම එන්ගේජින් කාර් එකක්. හයිඩ්‍රොලික් ස්ටියරිං ෆීල් එක, රෝඩ් ෆීඩ්බැක් නියමටම දෙනවා. සරලව වාහනේ ස්පීඩ් එකෙන් නෙමේ කන්ට්‍රෝල් එකෙන් හොඳ ෆන් එකක් දෙන කාර් එකක්. 316i එක E30 රේන්ජ් එකේ එන්ට්‍රි ලෙවල් උනත් E30 chassis DNA එක නිසා ටිපිකල් BMW ඩ්‍රයිවර්ස් කාර් එකක ෆීලින් එක මේ වාහනේදී කිසිම අඩුවක් නැතුව ලැබෙනවා. 1989 safety standards other standards වගේ නෙමෙයිනේ. ඉතින් මේ වාහනේ airbags, traction control වගේ modern system සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ නැහැ. ABS තිබ්බද නැද්ද කියන එක trim එක සහ market එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා good tires, brakes, suspensions pushers perfectly තියෙන එක වගේම cautious defensive driving style එකක් මේ වාහනේ ඔයාටත් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ළඟ තියෙන්න ඕන දේවල්. මේ 1989 BMW 316i E30 කියන්නේ හෝස් පවර් වෝ එකක් නෙමෙයි. මේක ෆීල් වෝ එක. ක්ලාසික් BMW එක්ස්පීරියන්ස් එකට එන්ට්‍රි ගේට් එකක් වගේ simply balanced timeless වාහනයක්. ඉතින් ඔයාටත් E30 එකක් තිබ්බද? නැත්නම් ගන්න හිතනවාද? අනිවාර්යෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ E30 ගැන ඔයාට තියෙන ෆීඩ්බැක් එක මොකක්ද කියලා අපිට අනිවාර්යෙන්ම දැනගන්න ආසයි. වීඩියෝ එක කැමති නම් ලයික් එකක් අනිවාර්යෙන්ම දාන්න. මේ වගේ තවත් ක්ලාසික් කාර්ස් රිවිව්ස් මිස් නොවෙන්න අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් අපි ආයිත් හම් වෙනකම් මේ ඔබේ වාහන සිහිනය සැබෑ කරන ලංකාවේ එකම සෙවන V7 සමගින් මම නිකුල් දෙමින්ද.